समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පින්වතුනි, මැදින් පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ උපන් ගමට ශාක්‍ය ජනපදයට 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මුලින්ම වැඩම කරපු ගමන අද වගේ පුන් පොහෝ දවසකයි යෙදී තිබෙන්නේ. මේ වගේ ශාසනික වශයෙන් වැදගත් කාරණා රැසක් යෙදෙන පුන් පොහෝ දවසක් අද දවස. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ වසර 29 දී තමයි රම්මි සුරම්මි සුබ මාලිගා මේ මහා සැප සම්පත් අතහැරලා රාජ කුමාරයෙක් හැටියට තමන්ට රාජ්‍ය උරුමෙන් ලැබෙන්න තිබ්බ රාජ්‍යත්වය අතහැරලා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ ලෝක සත්වයන් ගැන මහා කරුණාවෙන් මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුනේ. එදා චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා උන්වහන්සේ පිටත් වෙලා ගියේ මහා වනාන්තරයට. අනෝමා නදිය අසලදී මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අහසට වීසිකර අධිෂ්ඨාන කරා. මට ඒ කාන්තෙන් සම්බුද්ධත්වය ලැබේ නම්, මේ යන ගමන මට විමුක්තිය ලැබේ නම්, මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියල අධිෂ්ඨාන කරා. යුදුනක් ඉහල අහසට මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටි අහසට පැනනැගල අහසි රැඳුණ. සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන කේශධාතුන් වහන්සේලා පිළි අරගෙන බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා දෙවියන් සමග දෙව්ලොවට අරගෙන ගිහිල්ලා සිළුමිණි මහා සෑයි මවලා මහා සෑයි තැන්පත් කර. දෙව්ලොව සිළුමිණි සෑයි තැන්පත් කර. උන්වහන්සේට අහසින් ඇවිල්ල ගටීකාර බ්‍රහ්ම දෙවියන් සිවුරු පිරිකර අටපිරිකරක් පූජා කර. ඒ සිවුරු පිරිකර දරාගෙන ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රයු කළත් අතේතියාගෙන සත්‍යක්‍රියාවක් කර. මට මේ විමුක්තිය ලැබේන. මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේ අහසීම රැඳේවා කියල අහසට වීසි කර. යොදුනක් ඉහල අහසට පැනනැගල අහසි රැඳුනා. ගටීකාර මහා බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගෙන මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍රයුගල බඹලවට අරගෙන ගිහිම් බඹලව චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සළුමිනි මහා සෑය. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩාදමින් දුස්කරක්‍රියා කර. එදා වෙසක් පුන් පොහෝ දවසේ ඇසතු බෝධි මූලේ නැගෙනහිර දිසාවට මුහුණලා. රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සතිඥානෙ, දෙවනියාමි චුතුපාතඥානෙ, තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. අපේ බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා ඇසල පුට් පොහෝ දවස ඉසිපතන මිගදායේදී අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට පස්වක භික්‍ෂූන් වහන්සේලාට ධම්ම චක්ක දේශනාවෙන් දහම් දෙසවා. එදා ඉදං උන්වහන්සේ දවසේ පැය දෙහකටත් අඩු කාලයක් තමයි සිංහසෙයාවෙන් සැතපෙන. දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසමෙන් අවබෝධ කරගත් ධර්මය දෙව්මිනිස් ලෝකයාට දේශනා කරමින් උන්වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරා. ඔය අතරි බුදුරජාණන් වහන්සේ බුදුවෙලා මුලින්ම උන්වහන්සේට ආරාම පූජාවක් හැටියට බිම්බිසාර මහරජතුමා තමන්ගේ රාජකය උයන තමයි කුටි සෙනසුන් හදල වේළුවනේ පූජා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමි වැඩඉන්න කාලේ සුද්දෝදන රජතුමාට ආරංචි වුණා. අන්න බුදුරජාණන් වහන්සේ
සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මහා සංඝ පිරිස පිරිවරාගෙන රජගහනුවල වේළුවනාරාමේ වැඩයින්න රජතුමාට පුදුම සතුටක්. අමාත්‍යවරයෙක් 1000ක පිරිසක් එක පිටත් කරලා ඇරියා මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕනේ. උපන් ගමට වඩින්න කියලා ආරාධනයක් එක්ක. හැබැයි ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් බණහල රහත් වුණා. ඒ අය ගිය කාරණේ ඉෂ්ට කරේ නෑ. අවසානයේ රජතුමා තවත් අමාත්‍යවරයෙක් එක්ක 1000ක පිරිසක් පිටත් කරා. ඒ පිරිසත් බණහල රහත් වුණා. තුන්වෙනි වතාවෙත් පිරිසක් පිටත් කරා. ඒත් එහෙමයි. හතරවෙනි පස්වෙනි ඔහොම අවස්ථා 9ක. 9වෙනි අවස්ථාවේ තමයි රජ්ජුරුවන්ගේ සියලු කාර්යයන් භාරව හිටිය කාලුදායි කියන අමාත්‍යවරයා කැඳවලා කියනවා මන් දැන් බොහොම වයසයි. මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න ඕනේ. ඔබ මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමාගෙන් ඉල්ලීමක් කරා කාලුදායි අමාත්‍යවරයා. මාව මේ සියලු තනතුරුවලින් ඉවත් කළ අනේ මට පැවිදි වෙන්න අවස්ථාව ලබලා දෙනවා නම් මං ওই පොරොන්දු ඒ විදිහටම ඉෂ්ට කරන්න. ඒ පොරොන්දුව පරිදි කාලුදායි අමාත්‍යවරයා 1000ක පිරිසක් එක්ක වේළුවනාරාමයට ගිහින් බණහල පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. උන්වහන්සේ ආරාධනය පිළිගත්තා. ඒ වෙනකොට කාලුදායි මහරහතන් වහන්සේ බණහල රහත් වෙලා බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. අහසින්ම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වඩින වග උන්වහන්සේ ආරාධනාව පිළි අරගෙන 20000ක් රහතන් වහන්සේලා සමග පිටත් වෙච්ච බව දැනුම් දුන්නා. ශාක්‍ය කෝලිය වංශිකයන් ඉක්මනින්ම බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට ආරාමයක් ඉදි කරා. තමන්ගේ ගමේ කපිලවස්තුපුර ශාක්‍ය ජනපදයේ නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයට අයිති භූමියේ තමයි මේ රමණීය ආරාම ඉදි කරන්න. නීග්‍රෝධාරාම. එදා අපේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරපු දවසේ ශාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ රාජකීය පිරිස මුළු නගරෙම සරසලා බොහෝම ගෞරවයෙන් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා පිළිගත්තා. හැබැයි මේ උත්සවයේදී ඔබ දන්නවා ශාක්‍ය වංශිකයෝ බොහොම මාන්න අධිකයි. ඒ මාන්න අධික ශාක්‍ය වංශිකයෝ කල්පනා කරනවා බුදුනා කීවට ඉතින් අපේ පුතෙක් වගේනේ. අපිනේ ඉතින් වැඩිමහල්, අපි ඉතින් වයසින් වැඩිමහල්නේ. අපි මොකටද වඳින්නේ? අන්න එහෙම හිතනවා. වඳින්නේ නැතුව පස්සට වෙලා වැඩිමහල් අය වයසින් බාල ශාක්‍ය කෝලිය කුමාරවරු කුමාරිකාව ලව්ව බුදුරජාණන් වහන්සේට ගෞරව වන්දනාමාන කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ දැක්කා ශාක්‍ය වංශිකයෝ බොහොම මාන්න අධිකයි. මේ අයගේ මානය දුරු කරන්න එදා අද වගේ පුන් පොහෝ දවසක නීග්‍රෝධාරාම භූමී අහසට පැනනැගල බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම් සිදු කරා. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදවාගෙන ජලදහරා විහිදෝමින් පෙළහර පාද්දි. එදා සුද්ධෝදන රජතුමා ඇතුළු මේ සියලු පිරිස ශාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ පුදුමයට පත් වුණා. ලොමුඩ හැගත් ඇඟ කිලි පොලාගයා මේ පෙළහර පානෝ දැකළ. සුද්ධෝදන රජතුමා සාධකාරදිදී බිම වැතිරිලා වන්දනා කරා. රජතුමා කියන ඔබවහන්සේ ඉපදිලා මාලිගාවට අරගෙනාපු දවසේ අසිත තාපසයන් වහන්සේට ඔබවහන්සේව පෙන්නන්න එක්කරගෙන ආපු වෙලාවේ එදා පුංචි සිරිපතුල මේ තාපසයගේ ජටාය වැදිච්ච වෙලාවේ තාපසයන් වහන්සේ වන්දනා කරා. එදා මං මගේ බුදු පුතාට පළවෙනි වතාවට වන්දනා කරා. ඊළඟට මේ ගිහි කාලේ රජතුමා තමන්ගේ පුත්‍ර රත්නයට දෙවනි වතාවේ වන්දනා කරනවා සීසාන දවසේ දඹරුක් සෙවනේ. උන්වහන්සේ පළවෙනි ධ්‍යානයෙන් අහසේ පළගක් බැඳගෙන වැඩඉන්න. මේ පෙළහර දැකලා සීසාන පිරිස සමග රජතුමා ඇවිල්ල දෙවනි වතාවේ බෝසතාන් වහන්සේට වන්දනා කරා. අද ඔබවහන්සේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙලා සඟ පිරිස පිරිවරාගෙන වැඩම කරලා ශාක්‍ය වංශිය මේ රාජකීය පිරිස අතරේ යමා මහ පෙළහර පානවා. මගේ තුන්වෙනි වන්දනාවයි කියලා සුද්ධෝදන රජතුමා සාධකාරදිදී වන්දනා කරත් තුන්වෙනි වතාව. එදා බුදුරජාණන් වහන්සේ පෙළහර පාල ශාක්‍ය වංශිකයන්ට කෝලිය වංශිකයෝ දහස් සංඛ්‍යාත මේ පිරිසට හිත් පහදවලා චරියාපිටක දේශනාව බුද්ධ වංශ දේශනාව ඒ වගේම වෙස්සන්තර ජාතකයාදී දේශනාවලි දහම් දෙසුව. මේ වැඩම කරපු ගමනේ
සුද්ධෝදන රජතුමා දෙවනි දවසේ සෝවාන් වුණ. ඊළඟ දවස මාලිගාවට වැඩම කරලා නන්ද කුමාරයා පැවිදි කර. එදා මහා ප්‍රජාපති ගෝතුමිය ඇතුළු මේ පිරිස ධර්මාවබෝධි ලැබ සුද්ධෝද රජතුමා සකදාගාමි වුණ. යසෝදරාවට චන්ද කින්දර ජාතකෙන් දහම් දෙසල ධර්මාවබෝධ ලබලදුන්. හත්වෙනි දවස රාහුල කුමාරයාව පැවිදි කර. මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදුණ. බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේගේ බණහාල සාක්‍ය කෝලිය මේ කුමාරවරු බොහෝ පිරිසක් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ධර්මාවබෝධ ලැබුව. මේ වගේ ශාසනික කාරණා රැසක් යෙදෙන අද වගේ පුන් පොහෝ දවසකයි. අද ඔබ මේ ධර්මී ශ්‍රවණය කරන්න සූදානන්වේ ඉතින් එහෙමනම් පිංහතුනි අද මේ ධර්මශ්‍රවනය විශේසින් අද අපි කතා කරමු. කර්මය ගැන කාරණා රැසක් මේ ධර්ම දේශනාව තුළ අපි කතා කරනවා. ති ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතයට මේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කර්මය සකස් වෙන්නේ කොහොමද මේ කර්මයේ තියෙන භයානකක මොකක්ද කියලා අද මේ ධර්ම දේශනාවදී අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. පිංහතුනේ අද අපි විශේසින් විමසල බලම් මේ ධර්මානු ශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාව හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඇමරිකාව ජීවත් වනත් කැනඩාව හිටියත් ඔස්ටේලියාව හිටියත් යුරෝපෙ කොහේ ජීවත් වනත් ඔබ දමදිව හිටියත් බුද්ධගයාව හිටියත් හැවැත් නූරාසන්‍ය ගමක හිටිය ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමහි මම කර්මී ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදු මම කර්මය දයවැද්ද කරගෙන යන කෙනෙ. කම්ම පටිසරනු මම කර්මී පිළිසරණ කරගෙන ඉන්න කෙනෙ. කම්ම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාද මම යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නංගේ අයහපත් විපාක සංසර ගෙනියන්නේ මම මයි කියල හිතන්න කියන. ඔන්න ඔය කාරණය නිතර සිහි කරන්න. පිංහතුනී කර්ම කරම්පල දැන් ඔබට මේ ඇහෙනව සමාලාට ආනේ කර්මි ගැන අපි දන්නවා අපි කොච්චර පොත් කියවල තියෙනවද. පොඩි කාලී දං කර්මය ගැන දන්නවානි කෙල ඔබට හිතෙන්න්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක් හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතකතියාගන්න නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරී අකුසල් වලටත් වඩා භයානක මකුසල් හැටියට බුදුහාන්දුර පෙන්වෙන් නියත මිත්‍යා දෘෂ්ටි. ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වා අපාය කල්පයක් ඔහු දුක්විදි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පනවන්න විදිහක් නෑකි. ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය තියෙන දරුණුක මතානන්තරී අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළබෙන. මිනිස්සු 100,000 ගණන් මරන්න පෙළඹෙනවා මනස. රටරටවල් අවුළුවන්න ගිනිතියන්. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට දවේශයෙන් වෛරයෙන් කේතියෙන් ඕනම අපරාධකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ නිසා කර්ම කරම්ඵල විශ්වාසය මේ කර්මයක් ඇතිවෙන්නේ කොහොමද චේතනාව තුළ කර්මය උපදින්නේ කොහොමද මේක හරියට තේරුම් ගත්තේ නැත්නම්. අපි නොදැනුවත් ඕන තරම් කර්ම රැස්වෙන්න පුළුව. පිංහතුනේ දැන් අපි ගමු බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි වචනේ මනසේ. එහෙමනම් චේතනා පහල කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහල කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහල කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න අපි හිතන කොටේ හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුළේ චේතනාවක් පහළ වෙනවා. අපි කතා කරද්දි මේ හැම වචනයක් එක්කම මේක ධර්මය කියන විතක්ක විචාර හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙනවා.
ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නෑ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්න. ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන්න පන්සල් ගානේ ඇවිද ඇවිද ඉන්න ඕනේ. අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පිංගතුනේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනය තුළින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ එක සිතුවිල්ලක් තුළ. ඒගේ සිතුවිල්ලේ භයානකමත් එක්ක දිට්ට දම්ම වේදනය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීන් ධර්මය සඳහන් වෙන. වචනේ ආනන්තරි අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝවේදී කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මයක්. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන දන් දීගෙන සීල් රැකගෙන භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගය යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගය වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්නට කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන්. ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි. පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්න. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බනිනවනේ අපි ගියා අපිත් ඔය පන්සල් ගානේ ගියා අපිත් ඔය පින්කම් කරා තමයි අපින් මේවා කරලා හරියන්නේ මුන්ට මේ පිස්සු අපි ඒවා තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා. දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන. අපි හිතමු ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා අයියෝ මට වැරදුනා. අයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවැරදුනා කියලා හිතන්න. ඊට පස්සේ ආයි පන්සලට එනවා තුනුරුවන් කමා කරගන්නවා වැරදි හදාගන්න අධිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා ආයි දන් දෙනවා ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිද සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වුවේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහළ කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ කර්ම විපාකවලින් බේරෙන්න අහසේ හැංගෙන්න්න තැනක් නෑ කිය. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිලා හැංගෙන්න්න තැනක් නෑ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාකවලින් බේරෙන්න පර්වතයක් ඇතුළි ගල්ගුහාවක් අස හිංගල හැංගෙන්න්න තැනක් නෑ. කුහරයක් ඇතුළි හැංගිලා ඉන්න තැනක් නෑ විවරක හැංගෙන්න්න තැනක් නෑ. තමන් යම් අකුසරයක් කරාදේක විපාක තමන්ට සසරය අරගෙන යන්න වෙනවා. ඒව සමහරලාට මෙලව දිට්ට දම්ම වේදනය. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒව නිවන් දකිනකම් පස්සෙන් එන කර්ම තියෙන. ඔබට හොඳ සිදුවීමක් බුදුහාඳුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාව. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බනාහනවා දන් දෙනවා සිල්රකිනවා ගුණපුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත් ඒ වෙච්ච අකුසලෙත් කොච්චර අපි පස්සේ සසර එනවද. පිංගතුනේ මීට බොහෝ කාලෙකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරණ කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින්කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණපුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා
අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණහලා මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරන. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මික මනුස්ස ලෝකෙ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ දන්නවා මේ අපි සංසාරය යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නවා නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනේ කල්ප 100 ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කියලා. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හිතාගන්නවත් බෑ ඒ කාල ගැන. පිංගතුනේ බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. දැන් සංසාරි පින් නිසා බොහොම ධනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණේ. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා. තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරම් කෙරුමෙක් නෑ මන් තරම් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලේ ඉතින් ওই පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ওই පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාරේ යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ වැඩ ඉන්නේ. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාර දිගේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස්ස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩපාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ අමුතු ඇඳුමක් ඇඳලා. ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් කොතාගෙන. කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ නැහැ කියලා. එතකොට ওই විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩපාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාර අයිනේ තිබ්බ අසූචි ටික. පාත්‍රය අරගෙන වඩින්නේ අර අසූචි ටික අරගෙන පාත්‍රයට දැම්ම. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටික පාත්‍රයට දැම්ම. දාලා තව විහිළුත් කරා කෑ ගැහුවා නොයේක් වචන කියලා නින්දා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවත් මහා බලවත් දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇතිවෙන යම් කර්මයක විපාකේ සමානලාවට ආත්ම 100,000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුණ අපායි. අපායි බොහෝ කාලයක් දුක් විඳලා කාලෙකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායින් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවාගෙන ගිහිල්ලා එහෙම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදෙස් ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවනවා. සමහරලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මම මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා. පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන්
දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නෑ. කටෙන් හලනවා. කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නෑ. කොච්චර මොන විදියට මව්කිරි පොන්න හැදුවත් කිරි බොන්නේ නෑ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්න. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන්න විදියට හුරතල් කළ අන්තිමට පුංචි පුංචි කෑමබීම අඹරලා පොඩි දරුවට හුරතල් කරලා කටේ තියෙනවා. මේ ළමය කටේ තියාගෙන ඉඳලා හිමීන් කටෙන් හලනවා. ගිලින්නේ අසූචි කනවා. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා ඔය මොනවා හරි කමක් නෑ. ඔය ලොක්කු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවනේ කියලා. දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරිය. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ වගේ පිළුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක් ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? යන්තම් ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳිනවා. ඇඳුම අඳින්නේ ගලවන. මොන්න විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවන. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහා කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාකි. ආහාරයක් මොන්න විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නෑ ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලෑයි. නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොයන විදිහට දරුවගේ විස්තරේ දරුව යන්තන් ටික ටික හදාගත්ත හරියන්නෙම නෑ ලොකු වෙනකොට. ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොය හොයා යනවා. ඇඳුමක් කඳින්නෙම නෑ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නෑ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගන්ටෙක්වත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්තේ. අපි නිගන්ට ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පළාතක නිගන්ට ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගන්ටයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. ඉතින් නිගන්ටයොත් හිතුවනේ අපේ ජාතියේම කෙනෙක් වෙන්නේ නැති ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ට ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඬා අම්මයි තාත්තා යන්නේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගන්ට ආරාමේ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගන්ටයෝ ගහලා පැන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කන එකේ මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ට ආරාමෙන් පැනලා දීව. දැන් දෙමව්පියොත් නෑ ආරාමෙත් නෑ කිසි රැකවරණක් නෑ. පාරවල් දිගේ යනවා. පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකෙක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. ඔහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කි වලට බැහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයස එනකොට මිනිස්සු ගහනවා. දකින්න තැන මිනිස්සු ගහනවා. පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා. ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු ඉසිවරුන් ඔය ජාති අය ඉඳලා තියෙනවා. මෙයත් මොකද කරේ කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා. කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා එක කිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දා කියන ඇදලා තමයි කියනවා ගැලෙන්නේ. කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටියා.
රෑට මොකද කරන්නේ කරුවල වැටුනට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යන කැලේ ඇවිතල අසූචි කනු. පාරට ගිහිල් අසූචි වලවල් හොය හොය යන. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා රෑට අසූචි හොය හොය යන ඕක තමයි ජීවිතය. ඔය ජීවිතයේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් නෙමේ අවුරුදු 55ක් ඔය ජීවිතය ගත කරා කිය. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැගගේ අවුරුදු 10 එන්න. අවුරුදු 55ක් ඔය ජීවිතය ගත කරා කියන්න එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩඉන්න. මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා කාට දදමම් පිහිටවෙන්න. අර අකුසල විපාක ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාක ගෙවන ජම්බුක බුදු ඇසට පේනෑ. බුදුරජාණන් වහන්සේ අසලීම වැඩම කරන. මිනිස්සුන්ට පිහිට වෙනවා දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනු. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කකා ඇඳුමක් අඳින්නේ නිරුවතිකින් ඇඳුම් අඳින්නේ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘත්තය පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාක පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාක දැන් ගෙවිලා ඉවර වේගෙන යනකොට අන්න පෙර සසරි කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාට දදමම් පිහිට වෙන්න කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරි බොහෝ පින් තියෙන කෙනෙ. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්න. ඒ කර්ම විපාකෙ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිල් අවසානයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණය වැටහුණ. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පින්ඩ පාති වැඩම කරලා දානෙ වළඳල අවසන් වෙලා දවල් කාලේ. ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා හවස් වෙනකොට දැන් බුදු හාමුදුරු පින්ඩ පාති දවල් දානෙත් වළඳල හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලටය අවුරුදු ගානකින් ඇඟක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නෑ. නිර්වතින් ඉන්න ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇගේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන ඒලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. ති බුදුහාන්දුරුව එතන්ට ගිහිල් ඇහවා ජම්බුක මොකද මේ තනි කකුලේ. එදකට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහපොලොවට දරන්න බෑ කිය. ඒ නිසයිකව තනි කකුලෙන්ගිල. බුදුරජාණන් වහන්සේ ආයෙහෙමද කියලා. ඒ ගහයට බුදුරජාණන් වහන්සේ නිසීදන ඒලාගෙන විවේකෙන් භාවනා කරනවා. දැන් ජම්බොක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න කකුල රිදෙනකුට ඊලං කකුලට මාරුවෙන. හවස් වෙනකං හිටිය. බුදු හාමුදුරු භාවනාවේ. කරුවල වැටුණා. ඒත් තතාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි කෑම මතක්කෙනවා අසූචී. හිමීන් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැම් බිම තිබ්බා. බුදුරජාණන් වහ බැලුව යන්නෙත් නෑ තාම මේ භාවනා කරන යන්නෙත් නෑ මෙතනින් මට කෑමටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න ගිය බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා කීවා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙ. ඔබ පෙර සසරි පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිල් අවසානයි. ජම්බු කොහොම වාඩි වෙන්න කියව. ඒ බුදු වදන. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපුේ බුදු හාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණෙන් ජීවිතය වෙනස් වුනා පෙරපින් මතු වුණා. එහෙම වැදගෙන වාඩි වුණ අනේ ස්වාමීනී මට පිහිට වෙන්න. ඔබහන්සේ මට පිහිට වෙන්න කිව. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහනෙන. මේ ධර්මය සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්. සසුන් බඹසර හැසිරෙන්න්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට
ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණ භික්ෂුවක් හැටියට ඉරදියම් ශරීර වෙනස් වෙලා පහළ වුණ අපිට හිතාගන්න බැරිද. ඉරදිය කියලා කියන ඉරදි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි ඉර්දි විශ්‍ය අචින්ත්‍යයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙන්න මහණෙනි මේ ධර්මය සාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරයේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා. ඇඟට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම 이르දියෙන් පහළ වුණා. පාත්‍රයක් පහළ වුණා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට 이르දියෙන් ස්වරූපේ වෙනස් වෙලා බුදුහාඳුරු ඉදිරියේ පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා. ඒ දේශනාව අහලා අවසන් වෙන්නකොට ජම්බුකගේ පෙර පින බලවත් වුණා. දේශනාව අවසන් වෙන්නකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වුණා. බලන්න පිංගතුනේ සසරේ පින් කරගෙන නිවන් දකින්න පින් කරගෙන ආවත් ඒ පින තිබුණත් ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාකෙ ගෙවලමයි නිවන් දකින්න උනේ. එක ගෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරේ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දින පතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිට වෙන්න. අර අකුසල විපාකෙ කිවිල අවසන් වෙනකම් බුදු ඇසට යොමු නෑ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවා මයි. ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලෑනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කං වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින් පව් විපාක සසරේ සෙවනැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපම බුදුහාමුදුරු පෙන්වේ මහණෙනි චේතනාවක් පහල කළ යම් අකුසලයක් කරොත් ගුණා පසුපස බැඳි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහල කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවනැල්ල වගේ පසු පසේනවා. සෙවනැල්ල කියන අපේ පස්සෙන් ආව කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගොනා කරත්තය ඇදගෙන යන්නේ සනීපෙට. ඒක දුකක් වෙහෙසක් පීඩාවක්. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරය අරගෙන යන්න වෙනවා. රහත් වනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේරගාථා ඔබ හොඳට කියවන්න. ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරතේරී ගාථාවල තේරගාථාවේ සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසි උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දායිනම් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මං ඇඳුමක් ඇඳපු කෙනෙක්නේ. මං අසූචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක්. කෙස් රැවුල් උගුල්ලල දැම්ම. මිනිස්සු ගේන ආහාර පාන දානි මං ප්‍රතික්ෂේප අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුස්කර ප්‍රතිපදාපුරණ තාපසයන්ට ඉසිවරයන්ට සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරන් ඉදලතිය. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ල සාදු කියලා දීලායින මිනිස්සු ඒ කාලෙත් ඉඳලතින මිනිස්සු දානය අරගෙනත්තාව කියලා. ඇයි තනිකකුලෙන් හිටගෙන ඉන්නේ උත්තමයෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගෙවත් ආහාරයක් ගත්තේ නෑ කිය. අවසානයේ මිනිස්සුන්ගේ බේරෙන්න්න බැරි නිසා තනකොළ ගහක් කඩල අරගෙන අරගෙනාපු ව්‍යෑන්ජන භාජනයකට දාලා ඒක ගසෑරල යන්තන් දිවේගාගෙන කිනොලු ආම්ඹලට පින් දැන් අරම් පලයල්ල කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදුකීකි අරගෙන යනවා ආපහු. ඔය විදියට රෑට ගිහිල්ලා අසූචි කකා දුක් විඳවිද අවුරුදු 55ක් ජීවත් වන. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමුුණ. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසවා. මම ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පිංවතුනේ ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්්‍යාන මිට්ට සේවනය බුදු කෙනෙක් මුණගැහීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑ. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ.
ඒ ජීවිතය අවුරුදු 55 කර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරේ කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්නේ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරගෙන ඔය පොඩි ඔය මොකද්ද ඔය පුංචි අකුසල ඕවා විපාක දෙන්නේ නැහැ කියලා. සමහර මහා අති පණ්ඩිත අදහස් කියලා ඔය මදුරුවෙන් මැරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ. අන්න ඒ වගේ තමන්ගේ පව්කම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පව්කාරයෝ ලෝකෙ පව්කම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පව්කම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතයේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකයේ පිනකට වඩා අකුසල් බලවත්වීම බලවත්. පිංහතුනි මතක තියාගන්න අපේ හිත අපේ විඤ්ඥානෙ අපි මේ සංසාරය යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඤ්ඥානයක් අරගෙන අපි සසර යන්නේ. අපේ හිත අපේ විඤ්ඥානේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලේටයි වැඩිපුර ඇදෙන්නේ කුසලයට නෙමේ. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් සතිමත් හොඳ සිහියක් වීරියක් කොච්චර තියෙන්න ඕනද බලන්න සිල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පොයේ දවසේනවා පොයට සීල් ගන්න කොච්චර හිටියත් කලින් දවසේ හිතෙනවනේ අද බෑ හෙට අද නොවේ හෙටයි අනික බාලගිරි දෝෂේ වගේ එකක් කියනවනේ අද නොවේ හෙටයි මේ පොයට බෑ ඊළඟ පොයට එහෙම හිතෙනවා. අමාරුයි ලේසි නෑ බනහන්න හිතනවා. හැබැයි ඒ වෙලාව වෙනකොට හිතෙනවනේ ටෙලිනාට්ටි ඊළඟ කොට සාද මොකක් වෙයිද දන්නේ හිත යන්නේ අර කාමයන්ට. සමහරට ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගොඩවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහරෑ 12 වෙනකං එයාට මෙයාට බැන මේ රූපවාහිනී දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්න කොහේ හිටියත් මේවා හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරවගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දෙයකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දෙයකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දෙයකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිගපල් පත්තර කුණු ගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල් ද්වේෂය ඇති වෙන දේවල් අපරාධ මිනීමැරු රස කර ඕවා හොයන්න එපා. ලෝකෙවා කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න බණක් අහන්න. මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මය මෙනෙහි කරන්න. ඒ නිසා ධර්මානුකූලව ධර්මය සිහි කරගෙන ධර්මය මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අකුසලයකට හිතක් යොමු නොවෙන විදිහට හිත රැකගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පිංගතුනි අමාරුයි භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ ඔය ගොඩාක් සමහර බණ අහනවා පින්කම් කරනවා භාවනාව ගැන කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්කාව ඔහොම නෙමෙයි මේකයි කරන්න ඕනේ ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනාව. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ තමන්ගේ හිත යොමු වෙන්නේ කරන්න හිතා හිටියට අද නෙවෙයි හෙටයි පස්සේ කරනවා හෙට කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදේ. ඒක තමයි අකුසල මූලයන් තුළ පිහිටපු විඤ්ඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලේම හිත අදින්නේ ප්‍රමාදයට අකුසලයට අපාය පැත්තට. පිංගතුනි ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න සතර අපාය මහගෙදර කරගත්ත පිරිසක්. මේ හිනා වෙලා හිටියට නිරේගාමි අකුසල් ඔබේ හිත ඇතුළේ තියෙනවා. ඔබ මේ හිනා වෙලා කකා බිබී ජීවත් වුණාට
අපිට නං ගානක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකෙ උපදින ආශ්‍ර ඔබේ හිත ඇතුළි තියෙනවා. ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍ර ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුරාපායට ඇදිලා යන ආශ්‍ර ඔබේ හිත ඇතුළි තියෙනවා. සතරාපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුළ තියෙනවා. ඒවා නැතිවෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදහටම සතරාපායි මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායි මහගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන ඔබ කැමති ඔබ ආසා කරන ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහගෙදර හිත එතන තියෙන්නේ. රස්සාවට ගියත් ගෙදර එනකං ඉවසුමක් නෑ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න කිව්වොත් දවසක් හිඳී. උපරිම දෙකක් හිඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නෑ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ? හිත බැඳිලා යන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ ඔය උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යයා සතර අපායට බැඳිලා තියෙන මහගෙදරට හිත ඇදෙනවා වගේ. එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පිංගතුනි හැම වෙලාවෙම කර්මඵල ගැන හිතන්න. දැම්මම් මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්න. අප්‍රමාදීව කුසල් වඩන්න. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධේ අපේ බුදුහාමුදුරන්ගේ විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තහම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න. හිත දමනය කරගන්න. සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ නිසා අකුසල් වලින් වලකින්න අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලේ පවා බිය දකින්න. කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න. සිතකය වචනය මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපිට අග්‍ර පින් රැස් කරන්න පුළුව. ඔබ නිතර බුදුගුණ හිතනවන මෛත්‍රී භාවනා වඩනවනං ධර්මය ගුණ සිහි කරනවන ගෙදර හිටියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් නිදාගන්න ගියත් නින්ද යනකං බුදුගුණ මෙනෙහි කරන්න. මෛත්‍රිය වඩන් හිත ධර්මය තුළ කුසල අරමුණක රඳවගන්න. අඩුගානෙ කරපු පින්කන් සිහි කරත් එකත් භාවනාව ත්‍යාගානුස්සතිය. සචිත්ත පරියෝදපනා තමන්ගේ හිත දමනය කරනවා භාවනා කරන. භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාව. ආතාපි සම්පජානු සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවනින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරෝගත්. ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වේ. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය පැත්තට හරෝගන්න පුළුව. පිංහතුනී මේ අපිට තේරෙන් නැතිවුණට අපිට නොපෙනුනාට අපි ඉන්න ලේසි පහසු භයානක අනතුරු සහගත ලෝකෙක අපි ජීවත්වෙනවන් නෙමෙයි. අපිට මේ නිකන් තියෙන මේ ප්‍රශ්න මේ කොරෝනා වියසනය මේ තියෙන වසංගත රටරටවල් වල අරගුත දේශපාලන ප්‍රශ්න මහාලොකු ප්‍රශ්න හැටියට ලෝකෙ දිනෙදා අපිට පේන්න පුළුවන්. ඒ සියල්ලට වඩා විශාල අනතුරක අපි ඉන්නේ. සතර අපායි මහගෙදර කරගත් අනතුරක. දැම් මැරුණොත් නිරේට වැටෙන්න පුළුවන් කවුරුත් නෑ. ඔබ හම්බ කරපු සල්ලි ඔබේ ගෙවල් දොරවල් ඔබේ යානවාහන ඔබේ උගත්කම් ඔබේ තානාන්තර උපාදි ඔය එකක්කත් ඔබට පරලෝ පිහිට පිණිස පවතින්නේ. හුස්මටික ගිය ගමන් නිරි සතෙක් හැටියට අපායි පහළ වෙන හිතක් නං ඔබට තියෙන්. කොයි වෙලේ හරි හුස්මටික ගියොත් තිරිසන් ලෝකෙක පෙරේත ලෝකෙක වැටෙන විදිහ මනසක් නං ඔබට තියෙන්. ඔබ ඉන්න අනතුරක. අන්නේ අනතුරින් මිදෙන්නයි වීරිය වඩන්න ඕන. ඒ නිසා අද දවස මේ බණටි කහලා හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ලංවෙන මේ ජීවිතය තුළ මං කොහොම හරි උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ධර්මාවබෝධය පිරිස වීරිය වඩනවා.
මමත් මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙන්න පෙර උතුම් ධර්මීම අවබෝධ කරගන්න මහන්සිකන්න වීරිය ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියන දැඩි අධිෂ්ඨානය ඔබ ඇති කරගන්න. තිය පිණිස ඔබ හැම දෙනාටම වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.